සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ expert option කියන ඇප් එකක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. එතකොට මේක මේ digital option trading කියන එක තමයි මේ expert option කියලා අපි කතා කරන්න යන්නේ. මේකෙදි වෙන්නේ රත්තරන් ඒ වගේම බොර තෙල් විවිධ මුදල් වර්ග එතකොට ක්‍රිප්ටෝකරන්සි වගේ දේවල් වල මිල ගණන් ඉදිරියේදී ඉහළ යනවද පහළ යනවද කියලා අපි අනුමාන කරන එක තමයි මේ එක්ස්පර්ට් ඔප්ෂන් එක හරහා අපි ට්‍රේඩින් කරනවා කියලා කියන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ට්‍රේඩින් කරනවා කියන එක මේක සූදුවක් කියලා. නමුත් මේක සූදුවක් නෙවෙයි, මේක ලස්සන කලාවක් වගේ එකක්. ඒක පුරුදු වෙන්නයි ඕනේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. මම අද කියන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන්. බලමු අපි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මුලින්ම ඔයාලා මේ එක්ස්පර්ට් ඔප්ෂන් ඇප් එකට යන්න. ටිකක් වෙලා ගියාට පස්සේ මේක එක්ස්පර්ට් ඔප්ෂන් එක ඕපන් වෙනවා. මේක ට්‍රේඩින් පැනල් එකක්. ඉතින් මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට ෆෝන් එක අනිත් පැත්ත හරව ගත්තාම පහසුයි. මොකද මේ අර එක විදියට අපිට ගන්න මේ ටිකක් ලේසි හින්දා අපිට ඒක දැනගන්න. හොඳයි, මෙහෙම ගත්තාම ඔයාලට පේනවා ඇති මේකේ මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ නිකන් උඩට පල්ලෙහාට යන ඉරක් තියෙනවා. එතකොට ඒ ඉර මැද්දේ පොඩි ඩොට් එකක් වගේ තියෙනවා. ඒ වගේම මේ එක එකනා රතු පාටට වොන්න මේ පෙන්නනවා එක එකනා ඩොලර් 50යි 5යි 10යි කීකේ දාලා තියෙනවා. ඉතින් එක පාට දැකපු ගමන් මේක අපිට හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට මට මේකේ කියන්න තියෙන්නේ මේකේ අපිට ඩොලර් 10ක් වුණත් දාලා ට්‍රේඩින් පටන් ගන්න පුළුවන්. පොඩි මුදලක් දාලා මේ ට්‍රේඩින් පටන් ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ වගේම තමයි අපිට මේ ඩොලර් 10 මේකට ඩිපොසිට් කරාට පස්සේ අපිට මේකෙන් ඩොලර් එක එක දාලා ට්‍රේඩ් එකට දාන්න පුළුවන්. එතකොට ඩොලර් 10 දැම්මා කියලා ඩොලර් 10ම එකපාරට ට්‍රේඩ් දාන්න ඕනේ නැහැ. ඩොලර් එක එක දාලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒක තමයි මේකේ වැදගත්කම. ඒ වගේම තමයි අපිට ඩොලර් 10 නැත්තම් එහෙම නැත්තම් ඩොලර් 10 දාන්නෙත් නැතුව මේකේ ඩීමෝ account එකක්. ඒ කියන්නේ ව්‍යාජ මුදල් අපිට ඩොලර් 10000ක් දෙනවා. එතකොට මේ ඩොලර් 10000 අපිට පුළුවන්කමක් තියෙනවා මේ ට්‍රේඩ් කරලා ඉගෙන ගන්න. අපිට ඉගෙන ගන්න තමයි එයාලා ඩොලර් 10000ක් අපිට දෙන්නේ. හිතන්නකෝ අපි ඩොලර් 10000ම ට්‍රේඩ් කරලා ඩොලර් 10000ම ඉවරුණා කියලා. ඉවරුණා කියලා ආයෙ ඩොලර් 10000ක් ඊට පස්සෙත් දෙනවා. නැවත අපිට මේක පුහුණු වෙනකම්. ඊළඟට තමයි මේ ගැන ඊළඟට කියන්න තියෙන එක විශේෂම වාසියක් තියෙනවා. එකක් තමයි අපිට මේකේ මේ කොපි ට්‍රේඩින් කියන එක දීලා තියෙනවා. කොපි ට්‍රේඩින් කියන්නේ ලෝකේ ඉන්න දක්ෂතම ට්‍රේඩර්ස්ලා කොහොමද ට්‍රේඩ් කරලා තියෙන්නේ කියලා ඒ අයව කොපි කරලා අපිට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් එයාලගේ හරහා. එතකොට අපි ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. එයාලට අපි මුදල් මේ අපේ Binance account එකෙන් අපි මුදල් එයාලට දැම්මන් පස්සේ මේක හරහා එයාලා ට්‍රේඩ් කරන එකෙන් අපිට ගන්න ඒකට කොපි ට්‍රේඩින් කියලා. ඒ සම්බන්ධයෙන් අපි පස්සේ කතා කරමු. ඒකට මම වීඩියෝ එකක් වෙනම දාන්නම්. එතකොට මුදල් ලබා ගන්න ඒවා ඩිපොසිට් කරන ඒවා ගැටලුවක් නෑ. මේකේ මමත් සල්ලි අරගෙන තියෙන හින්දා කියන්නේ ඩිපොසිට් කරන එක විත්ඩ්‍රෝවල් කරන ඒවා ගැටලුවක් වෙන්නේ නෑ. ඔයාලට ලංකාවේ වීසා කාඩ්, මාස්ටර් කාඩ්, ඒ වගේම ස්ක්‍රිල් ඔය ඕනම එකකින් අපිට මේක මේ සල්ලි දාන්න ඒ වගේම මේ ආපහු ගන්නත් පුළුවන්කම තියෙනවා. ලංකාවේ කියලා ගැටලුවක් නෑ. ඊළඟට තමයි වැදගත්ම දේ තමයි එක්ස්පර්ට් ඔප්ෂන් වල කෙනෙක් හිතන්න පුළුවන් එකපාර ඩොලර් 1000ක් විතර දාලා 1000ම ට්‍රේඩ් එකට දාලා එකපාරම ට්‍රේඩ් කරලා ගන්නවා කියලා. එහෙම එකපාර මුදල් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සතියට දවසට ලක්ෂයක් දෙකක් හොයන්න පුළුවන් කියලා ට්‍රේඩ් කරන්න ගන්න එපා මේ එක්ස්පර්ට් ඔප්ෂන් එක. එක්ස්පර්ට් ඔප්ෂන් නෙමෙයි, ඕනම ප්ලැට්ෆෝම් එකක් එහෙම තමයි. මේ එකපාර මුදල් හම්බ කරන්න ගිහිල්ලා වෙන්නේ අන්තිමේට තමන්ගේ තියෙන මුදල් ටිකත් නැති කරගන්න එක තමයි. එහෙම මේ ගොඩාක් ඉඩකඩ වැඩි ගොඩක් අයට වෙන්නේ
ඩොලර් එකක් දානවා, ඒක ආවන් පස්සේ දෙකක් දානවා, ඕම් පහක් දානවා, 10ක් දානවා, 20ක් දානවා. මේ විදිහට ගිහිල්ලා පරාද වෙන්න තව කීයක් හරි ණය වෙලා පොලියට අරගෙන ගෙවල් දොරවල් උගස් කරලා ওই විදිහට ට්‍රේඩ් කරන්න යනවා. එහෙම ට්‍රේඩ් කරන්න යන්න එපා. එතකොට ඒක Tamanට දරා ගන්න අමාරුයි. අන්තිමේට වෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා ඩීමෝ account එකේ මුලින්ම ඔයාලා ට්‍රේඩින් කරන්න. ඩීමෝ account එකෙන් ට්‍රේඩින් කරලා හොඳට පුහුණු වුණාට පස්සේ මේ තමයි මේකට සල්ලි දාලා ඩොලර් 10ක් විතර දාලා මම කියන්නේ එහෙම ඩොලර් 10ක් විතර දාලා ඩොලර් එක ට්‍රේඩින් වලට දාලා මේක පුරුදු වෙන්න. ඒක තමයි හොඳම. අනික තමයි මුදල් නැති වෙනකොට ඒක දරා ගන්න බැරි නම් ට්‍රේඩින් කරන්න යන්නත් එපා. එතකොට Tamanට මුදල් නැති වෙනවා කියන එක දරා ගන්න පුළුවන් කෙනෙක් විතරක් මේ ට්‍රේඩින් කරන්න යන්න. මොකද මේක සූදුවක් විදිහට සැලකලා අර හිතන්නකෝ අපි මේ සූදු කෙලින තැනකට ගිහිල්ලා සූදුවක් විදිහට දාලා කරනවා නම් කවමදාවත් ඒ විදිහට මේ ට්‍රේඩ් කරන්න ගියොත් ට්‍රේඩින් කරන්න මේක හරි ලස්සන කලාවක්. එතකොට මේක ඇනලයිස් කරන්න ඕනේ. වෙළඳ පොළ කොහොමද ඉහළ යනවද පහළ යනවද කියන එක සම්බන්ධයෙන් ඇනලයිස් කරන්න ඕනේ. එතකොට අපිට මේකට ඇනලයිස් කරන්න විවිධ දේවල් අපිට මේකට සෙටින් ටිකක් හදා ගන්න ඕනේ. මම අද කියලා දෙන්නම්. ඉස්සරලා මේකේ සෙටින් ටික කොහොමද හදාගන්නේ කියලා. හොඳයි මේ විස්තරය ටිකක් දිග වුණාට ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසායි මම මේක කළේ. අපි කොහොමද මේකේ සෙටින් හදාගන්නේ කියලා බලමු. ඉස්සරලාම ඔයාලා බලන්න මේකේ ඔයාලා මේ හරහට ෆෝන් එක අල්ලගෙන ඉන්නකොට වම් අත පැත්තේ යට කෙළවරේ තියෙනවා පොඩි ඉරි කැලි තුනක්. ඒ ඉරි කැලි තුන ටච් කරාට පස්සේ උන් බලන්න. ටච් කරාම මේ වගේ ලිස්ට් එකක් දිග ඇරෙනවා. ඕකෙන් ඉස්සල්ලාම අපි දාගන්න ඔයාලගේ මේ මගේ නම් මේ කොටු වගේ දාලා තියෙනවා. නැත්තම් මේ මෙතන ඔය කොටුවක් වගේ පෙන්නනවා. ඒ අන්තිමේටම තියෙන කොටු එක දාගත්තත් නැත්නම් ගැටලුවක් නැහැ. මම නම් දාලා තියාගෙන ඉන්නේ. ඒ කොටු එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ආයෙත් ඒ ලිස්ට් එකේම තියෙනවා පළවෙනි නෙමෙයි දෙවෙනියට. නිකන් ත්‍රිකෝණයක් වගේ එකක් තියෙනවා බලන්නකෝ. අන්නේ ත්‍රිකෝණය වගේ එක ක්ලික් කරාට පස්සේ අපිට පෙන්නනවා ඉන්ඩිකේටර්ස් ටිකක්. එතකොට මේ ඉන්ඩිකේටර්ස් අපිට ඕනේ මේ ට්‍රේඩින් වලදී. හේතුව තමයි අපි දැන් අර ඉර උඩට යනවා පල්ලෙහාට යනවා අපිට මේකේ කිසිම අයිඩියා එකක් ගන්න බෑ මේ කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා අපිට මේකේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් පොඩි ස්ට්‍රැටජි ටිකක් දීලා තියෙනවා මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේම මේ විදිහට කරලා හදාගන්න. එතකොට මේ අපි මේ ත්‍රිකෝණي වගේ එකට ගිහිල්ලා මේකේ ලිස්ට් එකක් තියෙනවා. ඇලිගේටර් ඊට පස්සේ ඔය විදිහට බෝලිංග බෑන්ඩ්ස් ඔය වගේ MACD මූවිං ඇවරේජ් පැරබෝලික් වගේ ඔය වගේ තියෙනවා ගොඩක්. මේකේ මම භාවිතා කරනවා කියන්නම්. ඉතින් විවිධ අය විවිධ මේ ඉන්ඩිකේටර්ස් භාවිතා කරනවා. එතකොට මම මේ කරන ඒවා ටික මම ඔයාලට කියලා දෙන්නම්. මේකේ මම අනිවාර්යයෙන්ම මේ බෝලිංග බෑන්ඩ්ස් කියන එක දාගන්න මේ ලිස්ට් එකේ 1 2 3 වෙනියට තියෙන බෝලිංග බෑන්ඩ්ස් කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් කන්ෆර්ම් කියලා එකක් එනවා. කන්ෆර්ම් මේ අංක තියෙනවා මුකුත් වෙනස් කරන්න යන්න එපා. මේ කලර් අනම්මනම් මුකුත් වෙනස් කරන්න යන්න එපා. මෙතනින් කන්ෆර්ම් කරන්න. හරි දැන් ඔයාලට දකින්න ඇති මෙතන බැලුම් බෝලයක් වගේ එකක් ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මේ බැලුම් බෝලේ ඇතුලේ තමයි දැන් එතකොට ට්‍රේඩ් වෙන්නේ. අර වෙන ඉස්සරලා වගේ ගොඩාක් උඩ යනවා පල්ලෙහා යනවා අපිට හොයාගන්න බැරි කමක් නැහැ. දැන් මේ බෝලේ ඇතුලේ තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. ආයෙත් අපි එතනට ගියම් දැන් අපි ඇඩ් කරගෙන එකක් තියෙනවා කියලා මෙතන නිල් පාටින් පෙන්නනවා. දැන් අපි නැවතත් ඒ ලිස්ට් එක ගන්නවා. අරගෙන ආයෙත් ඒ ත්‍රිකෝණේ ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙතනින් උඩට ගිහිල්ලා මෙතන තියෙනවා MACD කියලා එකක්. MACD කියලා එකක් තියෙනවා කැපිටල් ලකුරෙන්. බලන්න ඒකත් අපි ක්ලික් කරනවා. ක්ලික් කරලා ඒකත් මෙතනින් කන්ෆර්ම් කරගන්න. මේ මුකුත් වෙනස් කරන්න යන්න එපා. බලන්න දැන් මෙතනින් ඇවිල්ලා තිනවා මෙයාට මේ පේලියක් රතු පාට වගේ මේ පේලියක් මේ යටම කෑල්ලෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ඊට උඩින් ඒ රතු එකට උඩින් නිල් පාටයි රතු පාටයි ඉරි කෑලි දෙකකුත් ඇවිල්ලා ඒකත් අර උඩ ට්‍රේඩින් පැනල් එකේ අර ඉරත් එක්කම මේකත් ගමන් කරනවා උඩට පල්ලෙහාට යනවා. ඊළඟට අපි මේකට දාගමු තායත් ඒ ලිස්ට් එක අරගෙන කොටුව ත්‍රිකෝණي අරගෙන මේකේ තියෙනවා මූවිං ඇවරේජ් කියලා. MACD එකට යටින් තියෙනවා මූවිං ඇවරේජ්. මූවිං ඇවරේජ් එකක් දාගන්න ඒ විදිහටම. හරි. එතකොට බලන්න මේ
කහ පාට ඉරක් මෙතන ඇවිල්ලා තියෙනවා හරියටම මැද්දෙන්. ඊළඟට තව එකක් අපි දා ගන්නවා මේකට. උඩට ගිහින් බලන්න RSI. මෙන්න මේ RSI කියන එක අනිවාර්යයෙන්ම දාගන්න. RSI එකක් දාන්න. මේ තියෙන කලර්ස් මුකුත් වෙනස් කරන්න යන්න එපා. එහෙමම දාන්න. RSI එක. RSI එක කියලා කියන්නේ මේ මෙතන යටම බලන්නකො අර ඉරි කැලි ටික මේ රතු පාටයි කොළ පාටයි ඉරි කැලි ටිකට යටින් තව ඉරි දෙකක් රතුයි කොළයි ඇවිල්ලා ඒක මැද්දෙන් මේ දම් පාට එකක් යන්නේ. අන්න ඒක RSI එක. එතකොට ඕකත් අපි දාගන්නවා. ඊළඟට අපි මේකට දාගමු හරි. අපි මේකට තව එකක් දාගන්න පැරබෝලික් SAR කියලා එකක් තියෙන්නේ. ඒකක් දාගන්න. හරි. පැරබෝලික් SAR එකක් දාගත්තා. ඒ දාගත්තාම ඔන්න දැන් අපි ඔය සෙටින් ටික හදාගන්නකො ඉස්සෙල්ලා ඔයාලා. එතකොට මේ සෙටින් ටික හදාගෙන දැන් අපිට අයිඩියා එකක් ගන්න ලේසි කොහොමද ට්‍රේඩින් කරන්න කියලා. මේක පොඩි පොඩි ස්ට්‍රැටජි ටිකක් තමයි. එතකොට විවිධ අය විවිධ ආකාරයේ ක්‍රම පාවිච්චි කරනවා එක්ස්පර්ට් ඔප්ෂන් එක ඉතින් ට්‍රේඩ් කරන්න. ඉතින් මම භාවිතා කරන ඒවා ටික තමයි මම කිව්වේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕවායෙන් හරියන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ අය කරන දේවල් ඒ අයගේ ස්ට්‍රැටජිත් එක්ක යන එකක්. නමුත් මේ මං කරන ටික ඉතින් ඒ හින්දා ඔයාලත් මේ විදිය කරලා බලන්න. තව තියෙන ඔය දේවල් පස්සේ අධ්‍යයනය කරලා තමන් ඉගෙන ගන්න. ටික ටික යනකොට තමන්ට අයිඩියා එකක් එනවා. ඒත් එක්ක අයිඩියා එකක් අරගෙන ඉස්සරහට වෙන වෙන දේවල් අධ්‍යයනය කරලා බලන්න. ඉතින් මම මෙතනින් එහාට කියලා දෙන්නම් අපි කොහොමද මේකේ මේ ඉස්සලා ඩීමෝ එකේ හුරු වෙන්න ඕන හින්දා මෙතන මේ උඩම තියෙනවා ඩීමෝ account එකේ බලන්න මෙතන මේ දකුණු අත පැත්තේ උඩම තියෙනවා තැඹිලි පාටින් ඩීමෝ කියලා. අනිත් පැත්තේ තියෙනවා රියල් කියලා. දැන් මගේ රියල් account එක ක්ලික් කරොත් එහෙම රියල් account එකේ තියෙන්නේ $7.80යි. මම මේකේ තිබ්බ සල්ලි අරගෙන තියෙන්නේ. එතකොට දැන් මගේ තියෙන ඩීමෝ එකනේ. මම ඩීමෝ එක තමයි පෙන්වන්නේ. ඩීමෝ එකේ මගේ තියෙනවා 19826ක්. ඒ කියන්නේ මං 10000යි අපිට දෙන්නේ. 10000 වුණාට මම මේක ට්‍රේඩින් කරලා ඔය නිකන් ඉන්න ගමන් ට්‍රේඩ් කරලා මේකේ ප්‍රැක්ටිස් කරලා දැන් මගේ ඩීමෝ account එකේ තියෙනවා 19826ක්. එතකොට අපිට ඩොලර් එක දාලා හරි 5 දාලා හරි 10 හරි 20 හරි දාලා මේකේ ට්‍රේඩින් එක අපිට ඉගෙන ගන්න තමයි මේක දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉගෙන ගන්න දැන් අපි මේකේ ට්‍රේඩ් එකක් දාමු. බලන්න දැන් මං ඉස්සලාට කියන ට්‍රේඩ් එකක් දාන්න කලින් මේක අපිට ඕන කරන මුදල් ඒකකේ ක්‍රිප්ටෝ කරන්සි එක හරි මොකක් හරි ගෝල්ඩ් එකක් හරි මොනවා හරි අපි කොයින් එකක් ඉස්සලා තෝරගන්න ඕනේ. එතකොට මේකේ කොයින් එකක් විදියට ඔයාලා බලන්න දකුණු අත පැත්තේ ලිස්ට් එකක් පෙන්නනවා. ඒකේ ෆයිනෑන්ස් ඊට පස්සේ යූරෝ USD කියලා මේ තියෙනවා. මෙන්න මේ ලිස්ට් එක ඕම් බලන්න. ඔන්න මම එතන ක්ලික් කරාට පස්සේ එනවා යූරෝ USD එක. එතන පෙන්නනවා මෙන්න යූරෝ USD ඔය වගේ ස්මාර්ටි ඔය වගේ ලිස්ට් එකක් තියෙනවා. ඔය ගොඩාක් තියෙනවා කොයින් වර්ග. ඉතින් ඔයාලට කැමති එකක් දාලා කරන්න පුළුවන්. නමුත් මේ හැම එකක්ම ඔයාලා කරන්න ගියොත් එහෙම ඔක්කොම වැඩේ අනා ගන්නවා. ඒ නිසා යූරෝ USD කියන එකයි මේ ස්මාර්ටි වගේ දේවල් ටිකක් ලේසි කරන්න. අනිත් ඒවා ටිකක් අමාරුයි අපිට මේ අධ්‍යයනය කරගන්න. ඒ නිසා යූරෝ USD කියන එක මම දානවා. දාලා මෙතනින් select asset කියලා තියෙනවා. select asset එක දෙන්න. select asset එක දුන්නම් පස්සේ දැන් අපිට යූරෝ USD වලට අදාළ coin එකේ ඉදිරියේදී මිල ඉහළ යනවද පහළ වැටෙනවද කියන එක තමයි අපිට මේකේ බලන්න තියෙන්නේ. දැන් බලන්න මේ විදිහට දැන් ඔයාලා මෙතන මේ බෝලයක් වගේ එකක් මම කියවනේ අර පැරබෝලික් SAR කියලා එකක්. එතකොට ওই බෝලේ බලන්න ඔය එකම විදිහට යන්නේ. දැන් බලන්නකෝ එකම කෙලීම යනවා. මේකේ එහාට උඩට යන්නෙත් නැහැ, පල්ලෙහාට යන්නෙත් නැහැ, මුකුත් නැහැ. කෙලීම යනවා. ඊළඟට මෙතන මේ තියෙනව නේද රතු පාට ටිකක් ඔය කොටු වගේ වැටිලා තියෙන්නේ. අන්නේ කොටු ටික යටම තියෙන. කොටු වැටිලා තියෙන එකත් එක ගානට යනවා. ඊට උඩින් තියෙන ඊට දෙකත් එක ගානට. මේ වගේ වෙලාවට අපි ට්‍රේඩින් දාන්නේ නැහැ. මොකද අපිට මේක හිතා ගන්න බෑ මේ එකම ගානකට යන්නේ. එකම රේන්ජ් එකක යන්නේ.
ඒ නිසා අපි මේක ට්‍රෙඩ් කරන්නේ නැහැ මේ වෙලාවේ. එහෙනම් අපි මේක පොඩ්ඩක් මේ රේන්ජ් එක වෙනස් වෙනවා. ටික වෙලාවක් යනකොට එක්ක උඩට යනවා පල්ලෙහාට යනවා. අනික තමයි අපිට මේකේ ඔයාලා බලන්න මේ පොඩි ඉරි ඩොට් ඩොට් වගේක් තියෙනවා ඔය බැලුම් බෝලේ ඇතුලේ. මම මේක අර මේ එක එක්කෙනා ඔය දාන ට්‍රෙඩ් ටික අයින් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට ඔක බලා ගන්න පුළුවන්. මෙන්න මේ මිනිස් රූප ටික අයින් කරලා පස්සේ ඔන්න බලන්න දැන් මේකේ තියෙනවා මේ ඔය පොඩි ඩොට් වැටෙනවා. ඔන්න බලන්නකෝ. ඔන්න ඔය ඩොට් අපිට ගොඩාක් වැදගත් ට්‍රේඩින් කරනකොට. ඒකෙන් අපිට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද ඔය උඩට තියෙන මම ඔය ඩොට් කියලා කියන්නේ ඔයාලට පහසු වෙන්න. මොකද නැත්තම් මේකේ මේ ඉන්ඩිකේටර් එකේ නම කියලා මට ඔයාලට ගන්න පුළුවන්. නමුත් ඉතින් ඔයාලට පහසු වෙන්න තමයි මම එහෙම කතා කරන්නේ. එතකොට දැන් ඕම් බලන්න අපිට මෙතනින් ওই ඩොට් ටික උඩට තියෙනවා. මම මෙතනින් ට්‍රෙඩ් එකක් දානවා. ඕන් ඩොලර් එකක ට්‍රෙඩ් එකක් දානවා. මම මේක දාන්නේ මම ඕක දානවා මට හිතෙනවා දැන් මේ ඩොට් ටික පල්ලෙහාට යන්නේ. උඩනේ තියෙන්නේ. ඩොට් ටික උඩ තියෙනවා. මේක පල්ලෙහායින් තියෙනවා. එතකොට මේ ওই බෝලේ වගේ එකක් දෙපැත්තට විහිදෙනවා. බලන්නකෝ දෙපැත්තට විහිදිලා යන්නේ. එක කෙලින් යන්නේ විහිදිලා යන්නේ. දැන් මේ බෝල වගේ අර කොළ පාටට ඩොට් ඩොට් වගේ එන එක ටික පල්ලෙහාට ඇවිල්ලා දැන් මේ හරියට මේ මැද ඉරක් තියෙනව නේද? ඔය ගමන් කරන ඉරක් ඩොට් එකක් එක දිගට යනවනේ. අනේ යන එකත් එක්ක දැන් බලන්න කොළ පාට ඩොට් ටික යටට ගියා. කොළ පාට ඩොට් ටික යටට ගියා කියන්නේ මෙතනින් මෙයා පොඩ්ඩක් උඩට අනිවාර්යෙන් ඉස්සෙනවා. හැබැයි කොයි වෙලාවකවත් ට්‍රෙඩ් දාන්න එපා මෙන්න මේ බෝලිංග බෑන්ඩ් එක. එහෙම නැත්නම් මේ බැලුම් බෝලේ දෙපැත්තේ තියෙන බැලුම් බෝලේ මේ විදියට එක දිගටම ඉර තියෙනකොට ට්‍රෙඩින් දාන්න එපා. ඒක හරි අමාරුයි අල්ලගන්න නූලෙන් වගේ මිස්සෙන එකක් තමයි තියෙන්නේ. හැම වෙලේම ඔය බෝල මේ පොඩි කහපාට ඩොට් වගේ තියෙන ඒවා යටට හරි උඩට හරි තිබිලා අර බැලුම් බෝලේ වගේ බූලිංග බෑන්ඩ් එක දෙපැත්තට ඇදිලා විහිදිලා වගේ යන වෙලාවක ඔන්න දාන්න ට්‍රෙඩ් එකක්. අන්නේ දාන වෙලාවට අනිවාර්යයෙන්ම ඔයාලට මේ ට්‍රෙඩ් එක හොඳ ට්‍රෙඩ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාලා බලන්න මේ RSI එක. මේ යටම තියෙන්නේ ඔය 70 30 කියලා ගහලා 170 130 කියලා ගහලා තියෙනව නේද? එතකොට RSI එකේ මැද්දෙන් එනවනේ දම් පාට ඉරක් තියෙනවා ඇති. ඔය දම් පාට ඉර කොයි වෙලාවකවත් උඩ තියෙද්දි පල්ලෙහාට දාන්න එපා ට්‍රෙඩින් එක. ට්‍රෙඩ් එකක් දාන්න එපා. එහෙම හරියන අවස්ථා තියෙනවා නැත්තේ නෑ. එතකොට උඩ තියෙන වෙලාවක ඒක පල්ලෙහාට අපි ට්‍රෙඩ් එකක් දැම්මොත් ඒ කියන්නේ අපි සෙල් එකක් දැම්මොත් එහෙම කලාතුරකින් තමයි ඕක පල්ලෙහාට එන්නේ. එන අවස්ථා තියෙනව නැත්තේ නෑ. එතකොට අපි මේ උඩ දම් පාට ඉර උඩින් යනකොට අර 70 කියන සීමාවට ළඟින් යන්නත් ඕනේ. ඊළඟට මෙතන අර ඩොට් වගේක් තියෙනවනේ කහපාට බූලිංග බෑන්ඩ් එක මැද්දේ. අන්නේ බූලිංග බෑන්ඩ් එක මැද්දේ තියෙන ඩොට් ටික අර උඩට පල්ලෙහාට යන එකේ යටින් යන්නත් ඕනේ. ඔන්න බලන්නකෝ දැන් යටින් යන්නේ. දැන් මම මෙතන ට්‍රෙඩ් එකක් ගන්නවා. අනික බූලිංග බෑන්ඩ් එකක් දැන් ඇදිලා යන්නේ. මම මේක බයි එකක් දානවා. මම බයි එකක් දැම්ම. ඩොලර් එකක් මම දැම්ම කියලා පෙන්නනවා. දැන් බලන්න අපි ට්‍රෙඩ් එක දාපු එකට උඩින් තමයි යන්නේ ටික යන සමහරට මේක යටට යන්නත් පුළුවන්. ඉතින් අර මම හරියට මේ බලලා වලට දාපු හින්දා නමුත් මට හිතෙනවා මේක උඩට යයි කියලා. මොකද මේ බෝලේ අරහෙන් පොඩිවට ඇවිල්ලා දැන් පොඩ්ඩක් විහිදිලා වගේ යනවා. ඊළඟට තමයි මේ යටින් යන්නේ අර ඩොට් ටිකත්. බලන්න මේ ඩොට් ටිකත් යටින් යන්නේ. බලන්න මේක අපි බලමු. පල්ලෙහාට ගියා. ඩොට් ටික පල්ලෙහාට ගියා කියලා කියන්නේ එතනින් එහාට වැඩක් නැහැ. ට්‍රෙඩ් එක අපි පරාදයි. මම බලන්න ට්‍රෙඩ් එක පරාදයි. ඊළඟට අපි තව ට්‍රෙඩ් එකක් දාලා බලමු. ඒක හරියට අර බෝලේ ආපු එක කෙලින්ම මේ හරි විදිහට ආවේ නැහැ. බෝලේ එක ගානටම යන්නේ. දැන් බලන්නකෝ. මේ බෝලේ බූලිංග බෑන්ඩ් එක එකම ගානට යන්නේ. ඔය එකම ගානට යනකොට ට්‍රෙඩ් එකක් හරි අමාරුයි අල්ල ගන්න. අනික මේ ටයිම් එක අමාරුයි. දැන් වෙලාව 10:43යි. එතකොට මේ වගේ ටයිම් වලට හරි අමාරුයි ට්‍රෙඩින් කරන්න. දැන් මම හිතනවා දැන් හරි අපිට මේ බයි එකක් දාන්න බලමු බයි එකක් දාන්න පුළුවන් වේද කියලා.
ටිකක් කලින් බයි එකක් දාන්න තිබ්බා. නමුත් මම මේ විස්තරය කියේවි වින්ද මට ඒක පොඩ්ඩක් මිස් වුණා. බෑ. දැම්ම බෑ බයි එකක් දාන්න. තව චුට්ටක් බලලි වෙලා අපි බයි එකක් දාමු. බයි කරනවා කියලා කියන්නේ අපි මෙතන එකක් බයි කියන ඔප්ෂන් එක එබපු ගමන් මෙතන බයි එක වැටෙනවා. මෙතන සෙල් කියන ඔප්ෂන් එක ඔබපු ගමන් සෙල් එකක් වැටෙනවා. ඒ කියන්නේ සෙල් කියන්නේ අපි මිල අපේ තියෙන එකක් අපි සෙල් කරනවා කියන එකනේ. එතකොට අපි වැඩි මුදලට අරන් අඩු මුදලට අරන් වැඩි මුදලට සෙල් කරන එක තමයි යන්නේ. ඒ කියන්නේ අපි හිතනවා මේක පල්ලෙහාට එයි කියලා. පල්ලෙහාට එයි කියන එකෙන් තමයි අපි සෙල් කරන්නේ. දැන් බලන්න මේකේ මම තව ඔයාලට කිව්වේ නෑ මෙතන වෙනස් කරගන්න පුළුවන් ඔයාලට ටයිම් එක වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ ඩොලර් රේන්ජ් එක වෙනස් කරගන්න පුළුවන් මේ ඩොලර් මෙතනින් මේ යූරෝ USD කියන එකට යටින් තියෙනවා S1 කියලා බලන්නකෝ ඩොලර් මාක් එකත් එක්ක 1 කියලා ඒකෙන් අපිට පුළුවන් ඩොලර් 1ක්ද 2ක්ද 3ක්ද කියලා දාගන්න මම මෙතන ඩොලර් 1යි දාලා තියෙන්නේ ඕනනම් මම මේක ඩොලර් දැන් බය වෙන්න දෙයක් නැහැ ඩීමෝ එකක් තියෙන නිසා ඩොලර් 100ක් දානවා 100ක් දාලා මෙතනින් ඕකේ කරනවා ඊට පස්සේ මේ රේන්ජ් එක තියෙන්නේ මෙතන ටයිම් එක තප්පර 30කට තමයි මම මේක හදලා තියෙන්නේ. එතකොට තප්පර 30ට හදලා නැතුව මට ඕන නම් මේක තප්පර 10ට 5ට තප්පර 5ට හදන්න පුළුවන් බලන්න මෙතනින් අඩු කරපුවම ඕන් තප්පර විනාඩියට දාලා තියෙනවා. මෙතනින් අපිට හදා ගන්න පුළුවන් ඕන අඩු කරලා තව මේ යූරෝ USD මේ වෙලාවේ තප්පර 30ට තමයි දෙන්නේ. ඒ හින්දා තව අඩු කරගන්න පුළුවන් සමහර ඒ වගේ තියෙනවා අඩු කරන්න පුළුවන් ඔය ස්මාර්ටි එකේ එහෙම තප්පර 5ටත් හදන්න පුළුවන්. ඒ නිසා දැන් බලමු අපි තප්පර 30 සාමාන්‍යයෙන් මම කියන්නේ නම් තප්පර 30ටවත් හුරු වෙන්න ඊට පස්සේ මේ හොඳටම අපිට පුළුවන් වුණාට පස්සේ තව මෙහාට ටයිම් එක අරගෙන තප්පර 25ට 20ට 15ට වගේ හදා ගන්න පුළුවන් අර තප්පර 5ට 10ට දාන්න යනවා නම් ට්‍රේඩ් කරන්න යනවා නම් ඉතින් ලොකු දැනුමක් එක්ක යන්න ඕනේ මොකද නැත්තම් තියෙන සල්ලි ටික එකපාර තප්පර 5ට තමන්ගේ සල්ලි ටික නැති වෙන එක වෙන්නේ. ඒ නිසා එහෙම කරන්න යන්න එපා. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට ඕනේ සෙල් එකක් දාන්නද බයි එකක් දාන්නද කියලා දැන් ඔය සෙල් බයි කතන්දරේ වලට සමහරට තේරෙන්නේ නැති වෙයි. අලුතින්ම පටන් ගන්නකොට ඒ හින්දා ඩීමෝ එකේ ගහලා බලන්න. ඩීමෝ එකේ කරන්න සෙල් කියන්නේ මොකද්ද බයි කියන්නේ මොකද්ද කියලා හොඳට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඩීමෝ එකේ ඔයාලා සෙල්ලම් කරනකොට. දැන් බලන්න මේකේ මම අර කොළ පාට කොටු වගේක් දාගත්තනේ. දැන් මේ කොටු ටික කොළ පාට වෙනවා කියලා කියන්නේ මේක මේ කරන්සි එක ඉහළ යයි කියලා තමයි කියන්නේ. නමුත් එකපාරටම දැන් රතු වුණා. රතු පාට වුණාට පස්සේ මේක පල්ලෙහාට එනවා. එතකොට ආයෙ කොළ පාට වුණා. එතකොට මේක ඉහළට යනවා. නමුත් මේක අපිට දැන් ඕනේ තප්පර 30ක් ඇතුළත මේ අපිට බයි එකක් හරි සෙල් එකක් හරි ගන්නනේ. එතකොට ඒකට අදාළ වෙන විදිහට තාම හැදුන්නේ නැහැ. අපි ටිකක් අල්ලගෙන ඉන්න ඕනේ මේ ට්‍රේඩින් කියලා කියන්නේ එකපාර දැක්ක ගමන් ආවා ඩොලර් 10ක් දැම්මා හරි ඒක හරි ගත්තා හරි ඒක පෙරදුනා හරි එහෙම නෙමෙයි මේකේ ඉන්න ඕනේ සාමාන්‍යයෙන් දවසට පැයක් දෙකක්වත් මේකේ ඇනලයිස් කරලා තමයි ට්‍රේඩ් එකක් දෙයක් ගන්න. මොකද එක දිගට ට්‍රේඩ් 10 15 ගන්න යන්නත් එපා. දවසට හොඳට බලලා පැයක් විතර ඇනලයිස් කරලා ඩීමෝ එකේ සෙල්ලම් කරලා පුරුදු වෙලා මේ ඩොලර් එකක් දෙකක් විතර දාලා ට්‍රේඩ් දෙකක් තුනක් විතර දාගන්න. හිතන්නකෝ පළවෙනි ට්‍රේඩ් එක පෙරදුනා කියලා. ඊට පස්සේ ට්‍රේඩ් එක පරාද වුණොත් එහෙම හොඳට ඇනලයිස් කරන්න තව විනාඩි 10ක් 15ක් ඇනලයිස් කරලා හරියට බලලා තව ට්‍රේඩ් එකක් දාන්න. ඒකත් පරාද වුණොත් එහෙම තව එකක් දාන්න. ඒකත් පරාද වුණොත් එහෙම එදා ඒ දවසේ ට්‍රේඩින් කරන්න නැතුව ඉන්න. මම නම් කියන්නේ ඒකයි. ට්‍රේඩ් එකක් දැම්ම දෙකක් දැම්ම තුනක් දැම්ම තුනම පරාද නම් ඒ කියන්නේ ඒ දවසේ ඔයා ඇනලයිස් කරපු එක වැරදීනේ. තුනම වැරදීනේ. ඒ හින්දා ඔයා එදාට ට්‍රේඩ් එක නතර කරලා ඉඳලා පැය දෙක තුනක් ඉඳලා හරි ආයෙ පස්සේ හරි ට්‍රේඩින් වලට ගන්න. අනික තමයි ටයිම් එක ගන්නව නම් හවස 6 රෑ 9 වගේ අතර කාලේ හොඳ ටයිම් එකක් ට්‍රේඩින් කරන්න. දැන් මේ ටයිම් එකේ හරි අමාරුයි ට්‍රේඩ් කරන්නත්. දැන් බලන්න දැන් මේ වෙලාවේ නම් ඔන්න මට හිතෙනවා මේක මේ සෙල් එකක් යයි කියලා. පොඩ්ඩක් බලමු ඇනලයිස් කරලා. ටිකක් අමාරුයි අල්ලගන්න මේ වෙලාවට. දැන් මේ මෙතන ඔයාලට පේනවා ඇති කහ පාට මැද්දේ ඉරක් තියෙනවා. අර කොළ පාට ඩොට් ඩොට් එක කහ පාට මැද්දේ ඉරක්. ඔය ඉර එක පිම්මට
පල්ලෙහාට නැමෙනවා වෙලාවකට. වෙලාවකට ඒක පිම්මට ඕක උඩට නැමිලා යනවා. මම මේ වලට තේරුම් ගන්න ලේසි වෙන්න තමයි මේ ලේසි භාෂාවෙන් කතා කරන්නේ. එතකොට ওই විදිහට ඒ ඉර පල්ලෙහාටම නැමිලා ආවොත් එහෙම සාමාන්‍යයෙන් ඒක සෙල් එකක් බොහෝ දුරට යනවා. එතකොට ඒක උඩටම යනවා කියලා කියන්නේ නැම්මත් එක්කම ඒකෙන් මේ බයි එකක් අපිට ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. දැන් මේ වෙලාවේ හරි අමාරුයි මේ ඇනලයිස් කරගන්න. බලමු අපි එකක් හරි අල්ල ගන්න පුළුවන් වේද කියලා. දැන් මම ඩොලර් 100ක් මේකේ මේ දාලා තියෙන්නේ. මොකද මේ අනික තමයි මේ RSI එක මේ මෙතන 130 170 කියන මේ යටම තියෙන මේ රේන්ජ් එකේ RSI එක මේ මැද්දේ වගේ යනකොට අපි සාමාන්‍යයෙන් ට්‍රෙඩ් දාන්නේ නැහැ. ඒ එකක්. අනික අර බූලිංග බෑන්ඩ් එකේ හරි කෙලීම යනකොට ඒ බෑන්ඩ් එක මේ ඒ වෙලාවට අපි මේ දාන්නෙත් නෑ ට්‍රෙඩ් එක. ඒ හින්දා හරි කල්පනාවෙන් මේක කරන්න ඕනේ. මොකද ඉවසීමක් තියෙන්න ඕනේ. ඉවසීම නැත්තම් මේ ට්‍රේඩින් කියන එක කරන්න අමාරුයි. ඔම් බලන්න දැන් මට හිතෙනවා දැන් මෙතනින් RSI එකෙත් උඩට ඇවිල්ලා තියෙනවා. මෙතන බයි එකක් අපි අරන් බලමු. තව පොඩි වෙලාවක් ගිහිල්ලා. හරි. මම බයි එකක් ගත්තා. පොඩ්ඩක් උඩට වැඩි වුණා. තව ටිකක් යටින් ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් බලන්න දැන් මේ අර කහපාට මං කිව්ව ඉරක් ඒක උඩටම යනවා කියලා. ඕක උඩටම ගියොත් ඕක හරි. නැත්තම් පල්ලෙහාට ආවොත් එහෙම මේ ඔතන අපේ ඩොට් ටික එහෙම උඩට එහෙම පැන්නොත් ඉතින් අපිට මේක ලොස් එකක් තමයි යන්නේ. එතකොට අපි ඒක තමයි මං කියන්නේ පොඩ්ඩක් අර අපි තේරුම් ගන්න ඕනේ මේක මේ හදිස්සි වෙලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. හරි එතකොට ඔන්න ඒ ට්‍රෙඩ් එක ආවා. ඩොලර් 100ක් දැම්මා 184ක් අපිට ට්‍රේඩින් එක ආවා. ඒ කියන්නේ 184ක් අපිට මේකේ ට්‍රේඩින් එකේ මේ ලාභයක් තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් බලන්න අතන මම කියපු ඉස්සලා කියපු එක හරිනේ. දැන් මේක බෝලේ තිබිලා දැන් අර බැලුම් බෝලේ බූලිංග බෑන්ඩ් එක ගානට ඇවිල්ලා දැන් ඇදි යනවා. සාමාන්‍ය දැන් මේ වෙලාවේ බයි එකක් දැම්මත් බොහෝ දුරට මේ ඕක බයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ප්‍රොෆිට් වෙන්න පුළුවන්. නමුත් එහෙම එක දිගට දාන්න එපා. එකක් දාලා තව එකක් දාලා තව එකක් දාලා ඔහොම එක දිගට ට්‍රේඩින් දාන්න එපා. ටිකක් ආය ඇනලයිස් කරලා මේ ට්‍රෙඩ් එකක් දාන්න. දැන් අපිට එකක් දාපු එක මේ බයි අපිට වින් කරානේ. ඒ හින්දා දැන් ඔතන හොඳට බලා ගන්න අර 130 170 තියෙන යටම තියෙන ඉද් දෙකේ යන RSI එක බලන්න. ඊට පස්සේ මෙතන බෝලේ වගේ එක මැද්දෙන් යන ඒක දෙපැත්තට ඇදිලා යනවද කියලා බලන්න. ඊළඟට මැද්දේ තියෙන අර කොළ පාට ඩොට් ටිකට උඩද යටට තියෙන්නේ කියලා බලන්න. එතකොට ඔය ටික ඔක්කොම හරි ගියොත් තමයි අපි ට්‍රෙඩ් එකක් ගන්න ඕනේ. මේ ඔන් දැන් තාමත් අපිට ට්‍රෙඩ් එකක් ගන්න බෑ. මේක මම මේ ලයිව් කරන්නේ. එතකොට මොකද මේ පස්සේ ආයේ හදලා දෙන එකක් නෙමේ. ලයිව්මයි දාන්න ඔයාලට මේ ට්‍රේඩින් එක ඒ කරන ගාමයි මම වීඩියෝ එක කරන්නේ. බලමු තව එකක් අපිට ගන්න පුළුවන් වේද කියලා. දැන් RSI එක නම් උඩින් යනවා. ඒ කියන්නේ 170 තියෙන ඉරේ තමයි යන්නේ. ඒකට කිට්ටුවෙන් යන්නේ. ඒකට ඒක මැද්දෙන් නෙමෙයි යන්නේ. මට හිතෙනවා තව අපිට බයි එකක් ගන්න පුළුවන් වෙයි පොඩි වෙලාවකින් කියලා. මොකද මෙතන අර රතු පාටයි කොළ පාටයි කොටු ටිකත් වැටෙනවා. ඔන්න ඒකත් කොළ පාට වෙනවා. තව පොඩ්ඩකින් අපි අරන් බලමු. හරි මේ වෙලාවේ මම ගන්නවා. ඉන්න බලන්න. හරි මම ගන්නවා ඔන්න. බලමු අපිට මේක කොහොම වෙයිද කියලා. මට හිතෙනවා මේකේ ප්‍රශ්නයක් නැති වෙයි කියලා. මේකේ උඩට යයි කියලා හිතනවා මේ මොකද RSI එකත් උඩින් තියෙන හින්දා. නමුත් ඉතින් ෂුවර් කරන්න බෑ. මොකද මේක අපි හරියට ඇනලයිස් කරලා මම අර ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි මෙම කරේ මේකයි වෙන්නේ කියලා. නමුත් ඉතින් මේ හරියට ඇනලයිස් කරලා ඉතින් පැයක් විතර වගේ ඇනලයිස් කරලා කරනවා නම් හරි. ඒක ලොස් එකක් යන්නේ. මම බලන්න. එතකොට අපේ මෙතන 100 දාලා තිබ්බා. මෙතනින් ලොස් එකක් ගියා. අපි ඒක පරදේ. ඒකේ මම වැරද්දක් කරා. ඔයාලට පේනවා ඇති. මම ඔයාලට කිව්වා මේ බූලිංග බෑන්ඩ් එක ගානට ඇවිල්ලා දෙපැත්තට විහිදලා ගියාම තමයි ට්‍රෙඩ් එක දාන්න ඕනේ කියලා. නමුත් මම ඒකේ ට්‍රෙඩ් එක දැම්මේ දෙපැත්තට විහිදුන්නේ මේ ඇතුළටම එනවා. ඒ කියන්නේ ලොකුවට ඇවිල්ලා පුංචි වීගෙන යනවා. මේ
බෝලේ බැලුම් බෝලේ බෝලින්ගේ බෑන්ඩ් එක. එතකොට අන්න ඒ වගේ වෙලාවටත් ට්‍රෙඩින් දාන්න එපා. මම ඔයාලට ඒකත් පෙන්වන්න ඕනේ හින්දා තමයි ට්‍රෙඩ් එක දැම්මේ. ඒ වෙලාවට ට්‍රෙඩ් දාන්නත් එපා. එතකොට ඒ මං අල්ලගෙන තියෙන ස්ට්‍රැටජි ඉතින් ඔයාලා පොඩ්ඩක් කරලා බලලා ඒ පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න. හරි මට හිතෙනවා මේ වෙලාවේ නම් අපිට හොඳ සෙල් එකක් දාන්න පුළුවන්. ඔන්න මම දැම්මා සෙල් එකක්. මොකද ටිකක් පල්ලෙහාටම ආවා. බලමු මේක මොකද වෙන්නේ කියලා. අර බලන්නකෝ අර කහපාට ඉර පල්ලෙහාටම ඇදීගෙන එනවා. ඊළඟට ඊට උඩින් කොළ පාට ඩොට් ටිකත් පල්ලෙහාටම එනවා. ඊළඟට බූලිංග බෑන්ඩ් එකත් දෙපැත්තට ඇදීගෙන යනවා. ඒකත් හරි. RSI එක බලන්න. RSI එකත් 130 කියන්නේ යට රේඛාවේ යනවා. එතකොට මේ වගේ අවස්ථාවේ 80ක් විතර වගේ සාමාන්‍ය හරියනවා. හරි බලන්න. හරි. ඒකත් අපිට වින් එකක් ආවා 184යි. 184ක් ඩොලර්. එතකොට මම ට්‍රෙඩ් දෙකක් දැම්මා. හතරක් දැම්මා. හතරෙන් දෙකක් වින් කරා. දෙකක් ලොස් වුණා. ඒ කියන්නේ එකට එක නේ 50 තමයි මේකේ හරි ගියේ. නමුත් මේක හරියට ඇනලයිස් කරලා විනාඩි 15ක් 20ක් පැය භාගයක් විතර හරියට ඇනලයිස් කරලා මේකේ අයිඩියා එකක් අරගෙන අපි කරොත් එහෙම ගැටලුවක් නැහැ. මේකේ වින් කරන්න පුළුවන් කියන එක ඔයාලට තේරෙනවා. ඉතින් මේකේ තව තියෙනවා. ඉතින් අපි අර ලොස් වෙන්නේ නැතුව කොහොමද යන්නේ කියලා තව ඔයාලට කියලා දෙන්න පුළුවන්. මොකද එකක් දානවා ඊට පස්සේ ඒක ලොස් වුණොත් එහෙම තව ඩොලර් 3ක් දානවා. ඒකත් ලොස් වුණොත් එහෙම ඩොලර් 6ක් දානවා. ওই විදිහට සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් ටික මම ආයේ තව වීඩියෝ එකකින් මම කියලා දෙන්නම්. දැනට මේ ටික ඔයාලා පොඩ්ඩක් මේ ඩීමෝ එකේ ප්‍රැක්ටිකල් කරන්න. ඩීමෝ එකේ ප්‍රැක්ටිකල් කරලා මම මේ වීඩියෝ එක දාන්නම් YouTube එකටත් දානවා. එතකොට වීඩියෝ එක ඔයාලා බලන්න. බලලා ඉවර වෙලා මේකේ ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ විදිය අපිට මෙන්න මේ ටික තේරුන්නේ නැහැ කියලා. එතකොට මම ඒ අයට වෙනම නැවත නැවත වීඩියෝ එක බලන්න. බලලා ඉවරලා තේරුන්නේ නැති වුණොත් මේ තේරුන්නේ නැති තැන් පොඩ්ඩක් මම පුළුවන් ටයිම් තියෙන ලාට කියන්න. දැන් බලන්නකෝ දැන් මේ වෙලාවේ එහෙම ට්‍රෙඩ් දාන්න හරි අමාරුයි. මේ එකම තැන යන්නේ මේ වෙලාවේ දාන්න එපා. ඉතින් අන්න එතකොට මේ මම කියන්නේ ඩීමෝ එකේ ඉස්සලා පුරුදු වෙන්න. රියල් සල්ලි දාගන්න කලින් ඩීමෝ එකේ පුරුදු වෙන්න සමහර විට දවස් සති දෙකක් තුනක් මාසයක් වුණත් කමන්න පුළුවන් නම් ඩීමෝ එකේ පුරුදු වෙන්න. පුරුදු වෙලා Tamanට සැටිස්ෆයි වෙනවනේ. හරි දැන් මට පුළුවන් මේ ට්‍රෙඩ් කරන්න කියලා. Tamanට පුළුවන් කියලා හිතනකොට රියල් මනි දාලා ඩිපොසිට් කරලා කරන්න පුළුවන්. එතකොට රියල් මනි ඩිපොසිට් කරන එක කරන්නේ කොහොමද කියලා එකත් එතකොට මම ඒක කියලා දෙන්නම්. මොකද ඒකට අපිට Binance හදාගෙන තියෙන්න ඕනේ. Binance account එකකින් තමයි අපිට සල්ලි දාන්න වෙන්නේ. Master Visa account එකෙන් අපිට දාන්නත් පුළුවන්. නමුත් Binance එක අපිට හරි ලේසි. ඒ හින්දා මම නම් Binance එකෙන් දාන්නේ හින්දා මට Binance එකෙන් කියලා දෙන්න පුළුවන්. මම Master account එකකින් දාලා නැහැ. Visa card එකෙන් දාලත් නැහැ. ඒ නිසා මේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මම කියලා දෙන්නම්. නමුත් ඔයාලා ඉස්සල්ලාම ඩීමෝ account එකේ මේක ප්‍රැක්ටිස් කරන්න. මම ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම්. හොඳයි එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්. හොඳින් වැඩ ටික කරගෙන යන්න සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.